රහසයි උපන්දිනේ අතරයි තියෙන සම්බන්ධය මොකක්ද? සම්බන්ධයක් තියෙනවා. මොකක්ද? සම්බන්ධය කියන්නේ ඉතින් ඒක තමයි මං කියන්න හදපු රහස. ඒකද? මං හිතුවේ මේ වෙන දෙයක් කියලා. මට ඉබේටම කියවුනේ. ඇයි මහත්තයාලා අතරේ වෙන මොකක් හරි රහසක් තියෙනවද මේ ලෝකේ කවුරුත්ම නොදන්න? කලිවර්ගේ ඍජු බැල්මෙන් කුමක් හෝ ඔහු සිතේ සඟවාගෙන කතා කරන ස්වභාවයක් මට දැනුනි. නෑ, එහෙම කිසිම රහසක් නෑ. නැත්තම් ඇයි මහත්තයා බය වුනේ? නෑ, මම බය වුනේ නෑ. ඔය මොන රහසක් තියාගෙන හිටියත් වැඩක් නෑ මහත්තයෝ. රහස් කියන දේවල් කවදා හරි එළවෙනවා. කලිවර් කුමන රහසක් සිතේ සඟවාගෙන කතා කරනවාද යන්න මට නොවැටහි. නමුත් අප අතරේ සිදුවන සියල්ල කලිවර් දන්නා බවක් පෙනී යයි. වෙන්ඩිගේ උපන්දිනය පිළිබඳ අප කතා කළේ දවල්ය. නමුත් දැන් එය කලිවර්ද දනි. කලිවර් දන්නේ කොහොමද හෙට අපේ වෙන්ඩිගේ උපන්දිනය කියලා? මට හොරෙන් මේ මවුන්ට් වෙලාවල කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නෑ මහත්තයෝ. මෙහෙ ඉන්න මිනිස්සු කියන කරන දේවල් විතරක් නෙමෙයි, හිතන දේවල් පවා මට දැනෙනවා. හරියට මේ අපේ බ්ලැකීට මස් කට්ට කියලා දැනෙනවා වගේ. කලිවර් නැවත උස්සහලින් සිනහ වෙන්නට පටන් ගත්තේ. ඔහුගේ මෙම විකාරරූපී පිළිවෙත තව තවත් මගේ සිතේ වූ ව්‍යාකූලභාවය වැඩි කිරීමට සමත් කරවයි. මට එකවර සිහි වුණේ කඳුකරයේ හමු වූ තුඹුරු ඇස් ඇති රූපතිය සමග මාගත් ජංගමදුර කතරෙන් අතුරුදාන් වූ ඡායාරූප කිහිපයයි. මවුන්ට් විලාවල සිදුවන සෑම සිදුවීමක්ම කලිවර් දන්නවා නම් ජංගමදුර කතරෙන් අතුරුදාන් වූ ඡායාරූප පිළිබඳව ඔහු නිසැකවම දැනගත යුතුය. මට ඒ පිළිබඳව ඔහුගෙන් විමසීමට සිතක් පහළ වූවා පමණි. කලිවර් නැවත උස්හඬින් සිනහ වෙන්නට පටන් ගත්තේ. මහත්තයා හිතුවේ මට අද්භූත බලයක් තියෙනවා කියලාද? මවුන්ට් විලාවල සිද්ධ වෙන හැම දෙයක්ම මම දැනගන්න. මේ මිනිහා නම් පිස්සෙක්. අහන්න හිතපු දෙයටත් උත්තරේ දුන්නා. දැන් ඉතින් ෆෝන් එකේ ෆොටෝස් ටික නැති වෙච්ච එක මේ මිනිහගෙන් අහලා වැඩක් නෑ. මං අහන්න හිතපු දේ කොහොමද කලිවර් දන්නේ? ඒ කියන්නේ කලිවර් කිව්වේ ඇත්තක්ද? මෙහි ඉන්න මිනිස්සු හිතන දේවලුත් මේ පිස්සු මිනිස්සයාට දැනෙනවද? එක දිගටම මට කල්පනා වෙන්නට පටන් ගත්තේ. වැඩිය කල්පනා කරන්න එපා. ඔය මහත්තයාගේ ඔළුව නරක් වෙයි. කලිවර් පැවසුවේ යාන්තම් සිනාසෙමින්. මගේ සිත තවත් ඒතියෙන් නැරලී ගියේය. දෙයනේ, මං කල්පනා කරපු එකත් මේ විදිහ දැනගත්තද? ඇත්තටම එහෙම වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන් මහත්තයෝ. මොකද බැරි? ඕනාවට වඩා කල්පනා කරාම ඔළුව නරක් වෙනවා. ඇයි මහත්තයා අහලා නැත්ද? අහලා තියෙනවා. ඒකනේ මං කිව්වේ. හරි. ඔය මහත්තයා ගැන වැඩි හිතන්න ඕනේ නෑ. හෙට ඒ නෝනගේ උපන්දිනේ තියෙනවා කියලා ඒ නෝන හාද වෙලා ඉන්න මහත්තයාම තමයි මට කිව්වේ. හෙට ඒ නෝනව පුදුම කරන්නත් ඉන්නවා කියලාත් කිව්වා. ඒ ගැන නෝනට දැනගන්නත් තියන්නත් එපා. රහසක් විදියට තියාගන්න කියලාත් කිව්වා. තව දෙයක්. මොකක්ද කලිවර්? හෙට රැයට විශේෂ කෑමක් හදන්න කියලාත් කිව්වා. හරි කලිවර්. කලිවර් සමග කතා කිරීමෙන් සිදුවන්නේම සිත තව තවත් ව්‍යාකූල වී අද්භූත ගතියක් සිත අරක් ගැනීමය. එබැවින් මම කලිවර්ගෙන් සමුගෙන යළිත් කාමරය දෙසට ඇවිදාවෙමි. සිත වෙහෙසට පත්වන හැම මොහොතකම සිත සොයා යන්නේ මා ඇබ්බැහි වූ නරක පුරුද්දක් වෙතටය. මම තුන් වැටියක් දල්වා ගතිමි. Excuse me. කියන්න සර්. මට බර්ත්ඩේ ඩෙකරේෂන් තියෙන තැන කියන්න පුළුවන්ද? ඔතන ඉස්සරහින් වමට හැරිලා සෙකන්ඩ් ෆ්ලෝර් එකට යන්න සර්. ඕකේ.
උපන්දින සැරසිලි සොයමින් සුපිරි වෙළඳ සැලේ අතරමං වී සිටි මම වෙළඳ සේවිකාවකගෙන් සහාය පැතුවෙමි. ඇයගේ උපදෙස් පරිදි මම ඉදිරියට ඇවිද වම් පැත්තට හැරි පඩිපෙළ නැග දෙවන මහලට පැමිණියෙමි. එහිදී විසිතුරු සැරසිලි වලින් අලංකරණය වූ කොටසක් මාහට දැක ගන්නට ලැබුණි. අද වින්ඩිගේ උපන්දිනය වූ අතර රාත්‍රියේ සාදයක් පැවැත්වීමට නියමිතව තිබූ නිසා ඒ සඳහා අවශ්‍ය උපන්දින සැරසිලි වර්ග කීපයක් සහ ඉටිපන්දම් මිලදී ගැනීමට මම මෙම වෙළඳ සැලට පැමිණියෙමි. මෙම උපන්දින සාදය වින්ඩිව පුදුමයට පත් කිරීමට සංවිධානය කරන සාදයක් වූ හේයින් සියලු කටයුතු වින්ඩිට රහසිගතව සිදු කිරීමට අප වග බලා ගතිමු. ඊයේ හවස්වරුවේ මැක්සි පින්කි සමග පැමිණ සාදයට අවශ්‍ය කළමනාකරණ මිලදී ගත් අතර ඔවුන්ට තවත් සුළු දේවල් කිහිපයක් අතපසු වී තිබුණි. වීදුරුවලින් එම කොටස සාදා තිබූ අතර එය විවිධ විසිතුරු සැරසිලි වර්ගවලින් පිරී තිබුණි. ඒවා කණ්ණාඩි වැනි වීදුරු නිසා සැරසිලිවල ප්‍රතිබිම්බ පරාවර්තනය වී අලංකාරය දෙගුණ තෙගුණ වී දිස්වන්නට විය. භාණ්ඩ මිලදී ගැනීමට එහා මෙහා යන පාරිභෝගිකයින්ද කණ්ණාඩියෙන් පෙනේ. දල්වා තිබූ විදුලි බිබුළුවල ආලෝකය දිතුලමින් තිබෙන නොයෙක් සැරසිලි මත පතිත වී තිබීම නිසා මට දැනුනේ මා කුඩා මායාලෝකයක අතරමං වූවකු ලෙසිනි. සුපිරි වෙළඳ සැලේ මනස්කාන්තම කොටස මෙතැන විය යුතුය. පින්කි පැවසුවේ උපන්දින සැරසිලි වර්ග තොප්පි ඉටිපන්දම් සහ කේක් කපන පිහිය සැරසීමට රිබන් පටි ආදිය රැගෙන එන ලෙසයි. විවිධ සැරසිලි අතරින් මම ඒවා සෙවීමට සිතුවා පමණි. එක් ක්ෂණයකින් මගේ දැස් කණ්ණාඩිය තුලින් පෙනෙන එක් රුවක් අසල නතර විය. දම් පැහැති සලුවකින් හිස ආවරණය කර සිටියද ඒ තුබුරු ඇස් ඒ අවිහිංසක මූණ මට හොඳ හැටි හුරුයි. මට කෙසේ මේරුව අමතක වන්නද? දෙයනේ තුබුරු ඇස් තියෙන කෙල්ල. හදවත මොහොතකට එක තැන නතර වී යන්නක් මෙන් මට දැනුනි. පිටුපස බැලුවත් ඇය පෙනෙන්නට සිටියේ නැත. ඒත් මට තවමත් ඇයව කණ්ණාඩියෙන් පෙනේ. ඇය කොළ පැහැති ජර්සි එකක් ඇඳගෙන සිටී. මට පෙනෙන්නේ ඇයගේ උඩ කොටස පමණි. ඇය මොනවදෝ සොයමින් වෙළඳ සැල් රාත්‍ර පුරා මෙන් යවමින් සිටී. ඇය පිටුපසින් පෙනෙන්නේ විවිධ විසිතුරු බිත්ති ඔරලෝසු අසුරා තිබෙන කොටසකි. ඒ ඔරලෝසු අතර උල්ලී රාමුව සහිත විශාල ඔරලෝසුව වඩාත් කැපී පෙනෙන්නට විය. රෝවෙලක්කම් සහිත එකක් නෙවෙයි, කැටයම් සහිත පෞරාණික ඔරලෝසුවකි. ඔරලෝසුවේ නිලාවද මට හොඳින් පෙනේ. ඒ නිලාව දහවල් 12:25 ලෙස සටහන් වී තිබේ. කණ්ණාඩියෙන් දැස් ඉවතනගෙන මම නැවත වටපිට බලමින් ඇයව සොයන්නට පටන් ගතිමි. එහෙත් මට කණ්ණාඩියෙන් පෙනුණු ආකාරයේ රුවක් වෙළඳ සැලේ සිටි සෙනග අතර මට දක්නට නොලැබිණි. මම යළිත් වීදුරුව දෙස බැලුවෙමි. මෙතෙක් කළා කණ්ණාඩිය තුලින් මා විඳිනුව දැන් එහි නැත. ඇයි අතුරුදහන් වී ගොසින් මා යළිත් දුටුවේ මායාවක්ද? මගේ සිත අද්භූත සිතුවිලි වලින් පිරෙන්නට පටන් ගත්තේ. වචනයෙන් විස්තර කරගත නොහැකි මගේ සිත එකවර වෙලා ගත්තේ. තුබුරු ඇස් ඇය සමග කතා කරන විටද මට දැනුනේ මෙවැනිම හැඟීමකි. ඊට පසු දින ඇය සමග ගත් ඡායාරූප ජංගම දුරකථනයේ අතුරුදහන් වූ මොහොතේද මට දැනුනේ මෙවැනිම හැඟීමකි. නැත මට මගේ දැස් හොඳටම විශ්වාසය. කණ්ණාඩිය තුලින් මම ඇය දුටුවා හොඳටම විශ්වාසය. මායාවක් ලෙස සිතා මට මගේ විශ්වාසය පරාජය කළ නොහැකිය. මා කෙසේ හෝ මේ මායාවේ ඇත්ත නැත්ත සොයාගත යුතුය. එසේ නොමැතිව වුවහොත් ඒ අද්භූත හැඟීම ජීවිත කාලය පුරාවටම මාත් සමග හොල්මන් කරනු ඇතැයි මගේ යටි සිතේ තෝංකාර දෙන්නට විය.
මුළු වෙළඳ සැල පීරා ඇයව සොයාගත යුතු බවට මම තරයේ අධිෂ්ඨාන කළෙමි. මම වෙළඳ සැලේ ඒ මෙහෙ අත යමින් ඇයව සොයන්නට පටන් ගතිමි. මට දැන් අවශ්‍ය ඇයව සොයා ගැනීමට වඩා මායාව පරාජය කිරීමයි. වෙළඳ සැලේ භාණ්ඩ වර්ගීකරණය කර තිබෙන විවිධ කොටස්වල සෙව්වද මට ඇයව සොයාගත නොහැකි විය. රෝමිලක්කන් තිබුණු පැරණි ලී ඔරලෝසුව මට එකවරම සිහි වූයේ කණ්ණාඩියෙන් දුටුව රෝමිලක්කන් සහිත පැරණි ඔරලෝසුවයි. සුල මුල විසඳාගත නොහැකි වූ අපරාධයක් සම්බන්ධයෙන් කිසියම් හෝඩුවාවක් ලැබූ රහස් පරීක්ෂකයෙකු මෙන් මගේ සිතට නැවුම් ජවයක් ලැබුණේය. මා දුටුවේ මායාවක්ද නැත්ද යන්න තීරණය කිරීමට දැන් හොඳම අවස්ථාව එළඹ ඇත. වෙළඳ සැලේ කොහේ හෝ තැනක එවැනි ලී ඔරලෝසුවක් ඇද්දැයි මා සොයාගත යුතුය. එවැනි ඔරලෝසුවක් තිබුණොත් මා දැක ඇත්තේ සැබෑවකි. එනම් තුඹුරු ඇස් ඇති රූමතිය මේ වෙළඳ සැලේ කොහේ හෝ සිටිය යුතුය. යම් හේකින් ඒ වන විට ඇය වෙළඳ සැලෙන් පිටව ගොස් තිබුණත් ඇය මායාවක් නොව මේ මිහිපිටම වෙසෙන ජීවමාන යුවතියකයයි සිතා මට සිත හදා ගැනීමට පුළුවන. එයද සතුටට කාරණයකි. නමුත් එවැනි ඔරලෝසුවක් මේ වෙළඳ සැලේ නොතිබුණොත් හදවත යළිත් ගැහෙන්නට පටන් ගත්තේය. හැකි ඉක්මනින් මම වෙළඳ සැලේ සේවිකාවකගෙන් නිත්‍ය ඔරලෝසුවක් මිලදී ගැනීමට අවශ්‍ය බව විමසුවේය. ඒ සඳහා යා යුත්තේ පළමු මහලට බව ඈ පැවසුවාය. එසේනම් දෙවන මහලේ උපන්දින සුබ පැතුම් තෝරමින් සිටි අතරවාරයේ මා වීදුරුවෙන් දුටුවේ පහළ මාලයේ සිටි ඇයවද. මම අඩියට දෙකට පඩිපෙළ බැස පහළ මාලයට පිවිසියෙමි. එහි බිත්ති ඔරලෝසු වෙනුවෙන් වෙන් වූ කොටස හොයා ගැනීමට මට එතරම් අපහසුවක් නොතිබුණි. ඝන වීදුරු වලින් ආවරණය වූ එම කොටසේ විවිධ වර්ගයේ ඔරලෝසු දක්නට ලැබුණි. දෙවන මහලේදී වීදුරුවෙන් දර්ශනය වූ ඔරලෝසුව මෙම කොටසේද යළිත් දැකීමට හැකි වේවායයි මගේ සිත කෑගසන්නට විය. ඒ ඔරලෝසුවට එහා ගිය සැඟ වූ කතාවක් එහි තිබෙන නිසාය. ඒ ආදර කතාවක්ද නැතිනම් මායාවත් සත්‍ය ලෝකයක් තීරණය කරන එක් සාධකයක් නිසාද? ඔව්, මේ ඒ ඔරලෝසුව තමයි. ඒකම තමයි කැටයම් හීරාව රෝමලක්කම් ඔරලෝසුව අතරේ එක් විශාල ඔරලෝසුවක් මගේ ඇස ගැටුමේ. එය මා දෙවන මහලේ දුටු ඔරලෝසුවට හැබැයිම සමාන. ඇයගේ පිටුපස තිබූ ඔරලෝසුව මගේ නෙතට හසු වූයේ ඒ විශාලත්වය නිසාය. ඒ මොහොතේ ඒ සටන් තිබූ වේලාවද මතකයි. ඔරලෝසුවේ කැටයම් සහිත පෑකට්ට රෝම අංක 12ත් එකත් අතරත් විනාඩි කට්ට රෝම ඉලක්කම් 5ට ආසන්නව තිබුණා මට මතකයි. ඔරලෝසුවේ වෙලාව 12 මාරටත් කිට්ටුයි නේද? පස්සේ කල්පනා ටිකක් වෙලා ඒ ගර්ල්ව හොයලා ෆස්ට් රෝ එකට එහෙම බැලුවම මේ ඔරලෝසුවේ වෙලාව හරි. ඒ කියන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේදී ක්ලාස් එකෙන් මම දැක්ක තැන මායාවක් නෙවෙයි. ඒක ඇත්තක්. ඒ තියෙන්නේ ඒ ඔරලෝසුව තමයි. ඒ කියන්නේ ඒ දැන් පොඩි වෙලාවකට කලින් ඒක මෙතන ඉඳලා තියෙනවා. මගේ ඇස් පළමු මහල පුරා සැරිසරන්නට විය. නමුත් මගේ සිත සෙවූ එමරුව සෙනග අතරේ දක්නට නොලැබිනි. එහෙත් එක් වරම